ලැබුණ පළවෙනි chance එක රටින් පණින්න හදන්න එපා. අත්ද සේවයක් කරලා ඉන්න අපහු ආවට කමක් නැහැ ටික කලක් ඉඳලා කොහොමද ඒක එක. අද අධ්‍යාපනයේ මම මේ දරුවන්ගේ එක එක්කෙනාගෙන් ඇහුවොත් මම දන්නවා දෙන උත්තරේ පාසලෙන් ඉගෙන ගන්න ටියුෂන් පන්තියේ. කොබෑලි ටියුෂන් පන්තියේ. දස කෝටි ගණන් පාසල් අධ්‍යාපනය සඳහා රජයේ මුදල් වැය කරන්නේ රට සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා තියෙන අවස්ථාවක ඒ ආකාරයට කෝටි ගණන් වැය කරමින් ගුරුවරුන්ට ගෙවනවා පාසල් පාස්වාගෙන යන දීඩම් කරනවා නමුත් ටියුෂන් පන්තියට අන්න යන්න වෙලා දෙමෝපියන්ගේ කැමැත්ත නිසා පාසලේ උගන්වන්නේ මම දන්නවා හුඟා ගුරුවරු ඉන්නවා විදුහල් ප්‍රතිගුරුවරු ඉන්නවා ළමයෝ අන්න අතර තියෙන ටියුෂන් පන්තියට යන්නකෝ මගේ අධ්‍යාපනය ගැන තියෙන කැපවීම නිසා මම හිතපු ගමන් කඩාගෙන පනිනවා පාසල් වලට. උදේ 10ට 11ට. පන්ති ගණනාවක් හිස් කවුරුත් නැහැ. ඉතින් මම ප්‍රින්සිපල් ළඟින් අහනවා මොම ලැජ්ජාවෙන් ඇඹරි කියනවා මැඩම් මේ ළමයි ටියුෂන් පන්තියනේ මේ සතියේ දවස්වල උදේ 10ට 11ට. ඇයි පාසලේ උගන්වන්නේ නැද්ද? නෑ ඉතින් දෙමව්පියෝ හරිනවනේ. ඇයි දෙමව්පියෝ හරිනේ? ඒගොල්ලෝ යන්න කියනවා. ගුරුවරු යන්න කියනවා. ටියුෂන් පන්තිය හොඳට උගන්වනවා නම් ඒත් එක වැරදි. නමුත් ටියුෂන් පන්ති දෙමව්පියෝ නිකන්ද ටියුෂන් පන්තිය උගන්වන්නේ? ලක්ෂ ගණන් වේදන් කරලා. තියෙන ඒවා විකුණගෙන. ණය වෙලා උකස් තියලා ළමයින්ට උගන්වන්නේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන තියෙන උනන්දුව නිසා. හැබැයි ඒකේ හොඳටවත් උගන්වන්න ගනවද? නෑ. විභාගය පාස් වෙන්න අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ එහෙම නැත්නම් පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන්න අවශ්‍ය ටික විතරයි උගන්වන්නේ. මම හිතන්නේ මේක දන්නේ නැහැ. කටපාඩම් කරවනවා. විවිධ ක්‍රම වලින් ලොකු ටියුෂන් පන්තිකාරයෝ දන්නවා ඒ අවුරුද්දේ එන ප්‍රශ්න මොනවද කියලා. ප්‍රශ්නෙම නෙමෙයි කොයි chapter එකද කොයි sub chapter එකද කියලා දන්නවා. අතනින් දැනගන්නවා. මේක සම්පූර්ණ මාෆියාවක් දැන්. මෙතනින් එතෙන්ට සලකනවා එතනින් මෙහාට දෙනවා කරුණු ටික උගන්වන්නේ ඒ ටික විතරයි. ඔයගොල්ලෝ හොඳට දන්නවා ඇති. පාසල් පෙළ පොතේ අනිත් ඒවා උගන්වන්නේ නැහැ. ඒ අවුරුද්දේ එන ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරයි කටපාඩම් කරනවා ගිහිල්ලා වමාරනවා. ඊළඟට විශ්වවිද්‍යාලයට යනකොට සමාජයට පිවිසෙනකොට මුකුත් කරන්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආපුවම ඒකට මුල දෙන්න දන්නේ නැහැ. මගේ අත්දැකීම් තියෙනවා එහෙම. ඒ ලෙවල් එකෙන් ඒ හතර ගහපු ළමයි විශ්වවිද්‍යාලයට යනවා. ගියාම මට කතිකාචාර්යවරු කියලා තියෙනවා, ප්‍රොෆෙසර්ලා කියලා තියෙනවා, මහාචාර්යවරු. ඒ ළමයිට උගන්වන්න මුකුත් තේරෙන්නේ නැහැ. මේ හොඳට විභාග වලින් සමත් වෙච්ච ළමයි. ඇයි අර කටපාඩම් කළාම මෑරුව පාස් වුණා ආව මුකුත් තේරෙන්නේ නැහැ කිසි දෙයක් දන්නේ නැහැ. අපි පාසල් ගිය කාලේ ළමයිනේ අපි පාසලේ කියන්නේ ප්‍රශ්න දීලා ඒවා ගැන ලියන්න කියලා පොතේ තියෙන දේවල් විතරක් නෙමෙයි පිටින් ගිහිල්ලා මේ වාගේ පුස්තකාලවලට ගිහිල්ලා ඒ කරුණු හොයාගෙන වැඩි කරුණු පොතේ තියෙන ඒවාට අමතර කරුණු මොලේ ඇති විදිහට ලිව්වොත් ඒ ළමයින්ට වැඩියෙන් ලකුණුක් වෙනවා. ඒ ළමයින්ට අවුරුද්ද අන්තිමට ඒ තෑග්ගත් ඒ විෂයට ලැබෙනවා. දැන් කියවන්න උගන්වන්නේ නැහැ පාසල්වල. ඔයගොල්ලන්ගෙන් කී දෙනෙක් නවකතා පොත් කියවනවද? නවකතා පොත් කියවන ළමයි අත උස්සන්න බලන්න. ඇත්ත කියන්නේ. ටික උස්සට උස්සන්න. 1යි 2යි 3යි 4යි 5යි අනිත් අය නවකතා පොත් කියවන්නේ නැහැ. ටියුෂන් පන්තියට අම්මා තාත්තගේ තියෙන සල්ලි ටික යනවා. පොතක්වත් අරන් දෙන්න මුදල් නැහැ. මේ අත්තරගල්ලේ සහ ගම්පහ කිට්ටුවේ ඉන්න ළමයින්ට නම් මම කියනවා මේකේ හොඳ පොත් තියෙනවා. මේ පුස්තකාලේ කරුණාකරලා සෙනසුරාදා ඉරිදා දවස්වලට ටියුෂන් පන්ති වලට බඩ ගන්න අතරේ මෙතෙන්ට ඇවිල්ලා පොතක් අරගෙන කියවන්න.